ටීන් වෙබ්සයිට් සෙනු වෙත ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද මම ආවේ පුරාවිද්‍යා වටිනාකමකින් යුත් සුන්දර ස්ථානයක් අපිට පෙන්වීමට. එය සුන්දර කඳු පන්තිය වලින් වට වූ ඉතාමත් නිස්කලංක පරිසරයකට හිමිකම් කිව් අරක්කැලේ මාලියදේව සේනාසනයටයි. මෙය වනවාසී භික්ෂූන් සඳහා ඉදිකළ ආරාමයක් බව ජනප්‍රවාදයේ සඳහන් වේ. මෙම ස්ථානය පුරාවිද්‍යා සංරක්ෂිතයක් වන අතර ක්‍රිස්තු වර්ෂ පළවෙනි සියවසේ සිට ගම්පොළ යුගය දක්වා පැවති ආරාම සංකීර්ණයක් වේ. සේනාසනයේ ගොඩනැගිලි නංවා තියෙන්නේ ක්‍රිස්තු වර්ෂ 8ත් 10ත් අතර කාල වකවානු තුලයි. ඒ වගේම 1922 පුරාවිද්‍යා සංරක්ෂණයක් ලෙස මෙම ස්ථානය නම් කර ඇත. එය අක්කර 65ක් විශාල භූමියකි. ඝන වනාන්තරයක් සහිත කුඩා කඳු මුදුනක අරක්කැලේ පිහිටා ඇත. මෙම සිද්ධාස්ථානය ගැන ජනප්‍රවාදයක් තියෙනවා. ඒ මොකක්ද දන්නවද? දුටුගැමුණු රජතුමා රිදී විහාරය ඉදිකර ආපසු යන ගමනේදී මෙම ගල්ලෙන දැකලා වෙහෙරක් ඉදිකරන්න සිතනවා. නමුත් රජතුමාට එය නිම කරන්න බැරි වූ නිසා ඔහුගේ සහෝදරයා වූ සද්ධාතිස්ස රජුට එම කාර්යය පවරා තිබේ. එතුමා කුටි පොකුණු ඉදිකර මාලියදේව මහරහතන් වහන්සේට මෙම ආරාමයේ පූජා කර බව ජනප්‍රවාදයේ සඳහන්. තියෙන්නේ එකල භාවිතා කළ වැසිකිළියක්. වගේම පෞරාණික ස්ථාන සමහර මිනිසුන්ගේ වැරදි ක්‍රියාමාර්ග නිසා අභාවයට පත්වෙමින් පවතිනවා. අපි හැමෝම ඒ වැරදි ක්‍රියාවලින් වැළකී මෙවැනි සුන්දර ස්ථාන රැක ගැනීමට වග බලා ගනිමු.
මගේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න. ඒ වගේම හොඳ නරක කමෙන්ට් කරන්න. අනිත් අයටත් බලන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඉතින් තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකක් අරන් එනකන් අදට ගිහින් එන්නම්. බයි බයි.